ආයුබෝවන් තෙවනි මොලය YouTube නාලිකාව මෙම වැඩසටහන අනුපිළිවෙලකට අනුව මා ඉදිරිපත් කිරීමෙන් අලුතෙන් නරඹන ඔබට පළමු වැඩසටහනේ සිටම නැරඹීමෙන් මෙය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට ඔබට හැකි වේ. මෙය මාගේ 8 වන වැඩසටහන. 7 වන වැඩසටහනෙන් මා පුද්ගලයෙකුගේ තෙවනි මොලය මතක ගබඩාවක් ලෙස කියා කිරීම සහ හදවතින් සිතීමට හැකිද යන්න විග්‍රහ කළා. තෙවනි මොලයේ මතක ගබඩාවේ තත්ත්ව සහ මතකයන් ගබඩා වීමේදී සතුටක් ආශාවක් දුකක් වේදනාවක් ලෝභයක් කෝපයක් වෛරයක් හෝ ඒ හා සමාන ලෙස සිදුවන බලපෑම මත එම දත්ත සහ මතකයන් ප්‍රධාන කොටස් 3කට වර්ග කිරීම සිදු කළා. එනම් 1. මතකයක් ලෙස 2. තදින්ම ගබඩා වූ මතකයක් ලෙස 3. ප්‍රබල ලෙස ගබඩා වූ මතකයක් ලෙස. එලෙස වර්ග වූ දත්ත සහ මතකයන් මොනවාද? එහි විශේෂිත වූ ලක්ෂණ මොනවාද? යන්න මෙම වැඩසටහන මගින් විග්‍රහ කරනවා. තෙවනි මොලයේ මතක ගබඩාවේ ගබඩා වන දත්ත සහ මතකයන් වලින් මතකයක් ලෙස ගබඩා වන දත්ත සහ මතකයන් යනු පුද්ගලයෙකු යම් ක්‍රියාවක හෝ ක්‍රියාවන් වල නිරත වීමේදී එය මගින් ලබා ගන්නා දත්ත සහ මතකයන් වලින් එම පුද්ගලයාට සතුටක් ආශාවක් දුකක් වේදනාවක් ලෝභයක් කෝපයක් වෛරයක් හෝ ඒ හා සමාන ක්‍රියාවක් ලෙස එම දත්ත සහ මතකයන් තෙවැනි මොලයේ මතක ගබඩාවේ ගබඩා නොවීම තෙවැනි මොලයේ මතක ගබඩාවේ දත්ත සහ මතකයන් මතකයක් ලෙස ගබඩා වීම ලෙස මා හඳුන්වනවා. සතුටක් ආශාවක් දුකක් වේදනාවක් ලෝභයක් කෝපයක් වෛරයක් හෝ ඒ හා සමාන ක්‍රියාවක් ලෙස එම දත්ත සහ මතකයන් තෙවැනි මොලයේ මතක ගබඩාවේ ගබඩා නොවීමට බලපාන ප්‍රධාන හේතුව එම දත්ත සහ මතකයන් ලබා ගැනීමට ඉන්ද්‍රියන් හෝ සියලුම ඉන්ද්‍රියන් කුඩා මොලය හෝ ලොකු මොලය ඊටාම සුළු ශක්තියක් හෝ සුළු ශක්තියක් ක්ෂය කරමින් එම දත්ත සහ මතකයන් ලබා ගැනීමෙන් එම දත්ත සහ මතකයන් තෙවැනි මොලයේ මතක ගබඩාවේ ගබඩා වීමේදී හෝ ගබඩා කිරීමේදී එම දත්ත සහ මතකයන් ලබා ගැනීමට ක්ෂය කළ ශක්තියට සාපේක්ෂව තෙවැනි මොලයේ ශක්ති ගබඩාවේ එම දත්ත සහ මතකයන් වලට යොදවන ඉතා සුළු ශක්තිය හෝ සුළු ශක්තිය ඉතා කෙටි කාලයක් තුළ හෝ කෙටි කාලයක් තුළ ක්ෂය වීමෙන් එම දත්ත සහ මතකයන් සතුටක් ආශාවක් දුකක් වේදනාවක් ලෝභයක් කෝපයක් වෛරයක් හෝ ඒ හා සමාන ක්‍රියාවකට පරිවර්තනය නොවේ. ඉතා කෙටි කාලයක් තුළ එම දත්ත සහ මතකයන් වලට තෙවැනි මොලයේ ශක්ති ගබඩාවෙන් වෙන් කළ හෙවත් යෙදවූ එම ශක්තිය ක්ෂය වීමෙන් එම දත්ත සහ මතකයන් නැවත මතකයක් ලෙස ලබා ගැනීමට නොහැකි වීම සිදුවන අතර ප්‍රබල උත්සාහයකින් පසු එම දත්ත සහ මතකයන් මතකයක් ලෙස ලබා ගැනීමට හැකියාව ලැබෙන අවස්ථා ඇත. එලෙස එම දත්ත සහ මතකයන් නැවත මතකයක් ලෙස ලබා ගනු ලැබුවද එම අවස්ථාවේදී එම පුද්ගලයාට එම දත්ත සහ මතකයන් වලින් සතුටක් ආශාවක් දුකක් වේදනාවක් ලෝභයක් කෝපයක්
වෛරයක් හෝ ඒ හා සමාන කිසිදු අවස්ථාවකට එම දත්ත සහ මතකයන් පරිවර්තනය වීමක් සිදු නොවීම මෙලෙස ගබඩා වන දත්ත සහ මතකයන් වල ඇති සුවිශේෂී ලක්ෂණය බවට පත්වේ. පුද්ගලයෙකු එම දිනට දින කිහිපයකට පෙර ලබාගත් ආහාර හෝ එම වේලාවන් පිළිබඳ යම් පුද්ගලයෙකු සිතීමේදී හෝ එය පිළිබඳව තමා විසින්ම සිතීමේදී එය පිළිබඳව දත්ත සහ මතකයන් ලබා ගැනීමට නොහැකි වීම හෝ හැකිවීම සහ එලෙස එම දත්ත සහ මතකයන් මතකයක් ලෙස ලබා ගත්තද එමගින් එම පුද්ගලයාට කිසිදු බලපෑමක් ඇති නොවීම එයට නිදසුනක් ලෙස හැඳින්විය හැකිය. පුද්ගලයෙකුගේ තෙවැනි මොළයේ මතක ගබඩාවේ දත්ත සහ මතකයන් මතකයක් ලෙස පමණක් ගබඩා වීම එම පුද්ගලයාට කිහිප අංශයකට වාසිදායක වීම සහ නිරෝගී බව රැක ගැනීම ප්‍රධානතම හේතුවක් වන අතර අනෙකුත් ක්‍රම හරහා දත්ත සහ මතකයන් ගබඩා කර ගැනීම එම පුද්ගලයාට අංශ කිහිපයකට අවාසිදායක ලෙස බලපාන අතර එම ක්‍රියාවන් ඉදිරියේදී ඒ අවස්ථාවල විග්‍රහ කිරීම සිදුවේ. පුද්ගලයෙකුගේ තෙවැනි මොළයේ මතක ගබඩාවේ දත්ත සහ මතකයන් තදින්ම ගබඩා වූ මතකයක් ලෙස මා හඳුන්වන්නේ පෙර සඳහන් කළ ආකාරයට පුද්ගලයෙකු දෛනික කටයුතු වල නිරත වීමේදී එම කටයුතු වලට බලපාන ආකාරයට අනාගතයට බලපාන ආකාරයට සතුටක් ආශාවක් දුකක් වේදනාවක් ලෝභයක් හෝ ඒ හා සමාන ක්‍රියාවක් ලෙස නිතර හෝ අකණ්ඩව ප්‍රබල වනසේ හෝ ප්‍රබල නොවනසේ සාමාන්‍ය කාලයක් තුළ දීර්ඝ කාලයක් තුළ අමතක නොවනසේ එනම් සතුටක් ආශාවක් දුකක් වේදනාවක් ලෝභයක් හෝ ඒ හා සමාන ක්‍රියාවක් ලෙස බලපෑමක් ඇති වනසේ ගබඩා වන දත්ත සහ මතකයන් තෙවැනි මොළයේ මතක ගබඩාවේ තදින්ම ගබඩා වූ දත්ත සහ මතකයන් ලෙස මා හඳුන්වයි. විශේෂයෙන්ම කුඩා මොළයෙන් එහි සැලසුම් කිරීමේ ක්‍රියාවට හෙවත් සිතීමේ ක්‍රියාවට විශාල ශක්තියක් අති විශාල ශක්තියක් යොදවමින් එහි සැලසුම් කරන හෙවත් සිතන ක්‍රියාවක් මගින් හෝ ප්‍රබල ශක්තියක් අති ප්‍රබල ශක්තියක් යොදවමින් ප්‍රකාශ කරමින් සතුටක් ආශාවක් දුකක් වේදනාවක් ලෝභයක් හෝ ඒ හා සමාන ක්‍රියාවකට අදාළව තදින්ම ගබඩා වූ මතකයක් ලෙස දත්ත සහ මතකයන් තෙවැනි මොළයේ මතක ගබඩාවේ ගබඩා වීමේදී හෝ ගබඩා කිරීමේදී පෙර සඳහන් කළ ආකාරයට එම දත්ත සහ මතකයන් ලබා ගැනීමට යොදවන ශක්තියට සාපේක්ෂව යොදවන ශක්තිය ක්ෂය වීමට ගතවන සාමාන්‍ය කාලයට දීර්ඝ කාලයට පෙර එයට අදාළ හෝ එයට සමාන ක්‍රියාවන්ගෙන් ලබා ගන්නා දත්ත සහ මතකයන් මගින් පෙර අවස්ථාවේදී තෙවැනි මොළයේ මතක ගබඩාවේ එයට අදාළ හෝ එයට සමානව ගබඩා වූ දත්ත සහ මතකයන් නැවත ප්‍රබල වීමෙන් එම දත්ත සහ මතකයන් දීර්ඝ කාලයක් තුලදී මතකයක් බවට
පරිවර්තනය වීම. එනම් එම දත්ත සහ මතකයන් වලින් එම පුද්ගලයාට කිසිදු බලපෑමක් ඇති නොවීමේ මට්ටමට පත්වීම හෝ එම ආත්මය තුළ මතකයක් බවට පත් නොවීම. එනම් එම දත්ත සහ මතකයන්ගෙන් අඛණ්ඩව එම පුද්ගලයාට බලපෑමක් ඇතිවීම තෙවැනි මොළයේ මතක ගබඩාවේ තදින්ම ගබඩා වූ දත්ත සහ මතකයන්ගේ විශේෂිත වූ ලක්ෂණය වේ. පුද්ගලයෙකුගේ විවාහ උත්සවයක්, අවමංගල්‍ය කටයුත්තක් හෝ යමක් නැතිවීමෙන් හටගත් පසුතැවිල්ලක් මෙයට නිදසුන් වශයෙන් හැඳින්වේ. මා ඊළඟ වැඩසටහනින් පුද්ගලයෙකුගේ තෙවැනි මොළයේ මතක ගබඩාවේ දත්ත සහ මතකයන් ප්‍රබල ලෙස ගබඩා වූ මතකයක් ලෙස ගබඩා වීම සහ තදින්ම ගබඩා වූ මතකයක් ලෙස ප්‍රබල ලෙස ගබඩා වූ මතකයක් ලෙස දත්ත සහ මතකයන් තෙවැනි මොළයේ මතක ගබඩාවේ ගබඩා වීමෙන් ඔබට සිදුවන මානසික කායික බලපෑම් වලට ලක්වන ආකාරය විග්‍රහ කිරීම සිදුවේ. ආයුබෝ වේවා සියලුම දෙනාට. බොහොම ස්තුතියි සියලුම දෙනාට.